Excuse me. ඔව් කියන්න. මිස් මට පදිංචි සහතිකයක් ගන්න පුළුවන් වෙයිද? වාඩි වෙන්න. වසම මොකද්ද? මේ ප්ලූටෝ. ප්ලූටෝ? මෙහි කොහෙද එහෙම වසමක් තියෙන්නේ? මේ මිස්. එහෙනම් ඉතින් එහෙ ග්‍රාම නිලධාරිගෙන් තමයි ඉල්ල ගන්න වෙන්නේ. ඒකෙක්වත් නෑ නේ මිස්. ප්ලූටෝ අයින් කරන්නේ මිස් චක්‍රාවාටි. දැන් ඉන්න තැනක් නැතුව අනාථ වෙලා නන්නත්තර වෙලා ඉන්නේ මිස්. ඔයා මාව අපහසුතාවයට පත් කරනවා මේ එක එක විකාර කතා කියලා. මම කොහොමද ඔයාට පදිංචි සහතිකයක් දෙන්නේ? අනේ මිස්. හරි. ඔයාට හැඳුනුම් පතක් තියෙනවද? හැඳුනුම් පතක් නෑ මිස්. චන්දනාම ලේඛනේ නම තියෙනවද? ඡන්ද නෑ මිස්. හරි. ස්ථිර පදිංචියක් තියෙන ලිපිනයක් ඔප්පුවක් ලිපිනයක් නෑ මිස්. ඔප්පුවකුත් නෑ මිස්. අඩුම තරමේ වතුර බිලක්. අනේ මිස්. ඒ වතුර නෑ මිස්. එහෙනම් ලයිට් බිලක්වත් තියෙනවද? ඒ ලයිට් නෑ මිස්. හදේලිය විතරයි. අනේ මේ හඳේ ඉන්න අයට කොහොමද අනේ පදිංචි සහතික දෙන්නේ? අනේ මිස්. ශේත්‍ර පරීක්ෂාවක් කරලා හරි මට පදිංචිය සනාථ කරලා දෙන්නකෝ මිස්. දැන් එතකොට ශේත්‍ර පරීක්ෂාවක් කරන්න මට හඳට යන්න එන්න කියලාද කියන්නේ? අනේ එතකොට වෙන විසඳුමක් ඇත්තේ නැද්ද මිස්? මම කොහොමද පදිංචි සහතිකයක් ගන්නේ? පදිංචි සහතිකයක් කියන්නේ DS4 සහතිකයක්. ඒක ගන්න අදාළ වසමේ පදිංචියක් තියෙන්න ඕනේ. ඡන්දහිමි නාම ලේඛනේ නම තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තමාට පදිංචිය ඔප්පු කළ හැකි ලියවිල්ලක් තියෙන්න ඕනේ. පැහැදිලි මිස්. කොහෙද ඉතින්? හඳේ ඉන්න අපිට ඕවා තේරෙන එකක් ඇහැ. මම මේ ආපු දවසේ ඉඳන් තමයි ඔක්කොම ප්‍රශ්න. මම මිස් කියන ඔය ලී කීවිලි ටිකත් අරගෙන එන්න.